Hi guys, welcome back to my YouTube channel. මේ vlog එකෙන් මම ඕගොල්ලන්ව එක් කරගෙන යන්නේ බැද්දගාන වෙට්ලන්ඩ් පාක් එක බලන්න. අපි මේ අවුරුද්දේ camera.lk එකකින් කරපු Alpha Festival එකට ගියා. ඉතින් අපි අපේ first drone එක purchase කරේ Alpha Festival එකෙන්. ඉතින් ඒ දවසේම තමයි අපි මේ බැද්දගාන වෙට්ලන්ඩ් පාක් එකත් බලන්න ගියේ. මම මේකට TikTok එකේ mini vlog එකකුත් දාලා තියෙන්නේ. ඒ වගේම මම TikTok එකේ බැද්දගාන වෙට්ලන්ඩ් පාක් එක කියලා සර්ච් කරාම ආපු වීඩියෝස් වල ගොඩාක් කමෙන්ට්ස් වල තිබ්බේ මේකට යන්නේ කොහොමද, මෙතන ෆොටෝ ෂූට් කරන්න පුළුවන්ද, මෙතනට යන අයගේ ID cards බලනවද වගේ දේවල්. ඉතින් අපි Alpha Festival එකට BMI CH එකට ආවට පස්සේ අපේ ඒ වැඩේ ඉවර වෙලා අපි BMI CH එක ළඟ ඉඳලා බැද්දගාන වෙට්ලන්ඩ් පාක් කියන එක මැප් එකේ දාගෙන තමයි අපි මේ ලොකේෂන් එකට ආවේ. ඉතින් මැප් එකේ පෙන්නන ලොකේෂන් එකෙන් ආවොත් ඔයාලට හරියටම මේ වෙට්ලන්ඩ් පාක් එකට එන්න පුළුවන්. යන්න කලින් කොච්චර වීඩියෝස් බලලා තිබුණත් මම මෙතනට එනකම්ම මම විශ්වාස කරේම නෑ මෙච්චර නිදහසේ ඉන්න පුළුවන් තැනක් කොළඹ තියෙනවා කියලා. මෙතන ෆොටෝ ෂූට්ස් කරන්න පුළුවන් ෆොටෝ ලොකේෂන්ස් ගොඩාක් තියෙනවා. ෆොටෝ ෂූට් කරන්න නම් ඒගොල්ලෝ charge කරනවා. ඒ ඩීටේල්ස් දැනගන්න ඕන නම් ඒගොල්ලොන්ට කෝල් එකක් දීලා බලලා විස්තර අහගන්න පුළුවන්. ඊළඟට ID card ප්‍රශ්නේ. අපෙන් නම් ID බැලුවේ නෑ. හැබැයි මම TikTok එකේ අප්ලෝඩ් කරපු මිනි vlog එකට කට්ටිය කමෙන්ට්ස් දාලා තිබුණා. ඒගොල්ලොන්ගෙන් බැලුවා කියලා. ඒක තව කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා මම දැක්කා වෙන වීඩියෝ එකක එයාලට හිතුනහම බලනවා කියලා. මොකද මෙතන ගොඩාක් ඉන්නේ couples. මෙතන ලස්සන උපරිමෙන් බලා ගන්න ඕන නම් ඕගොල්ලෝ එන්න ඕනේ ටිකක් උදෙන්ම. එහෙම නැත්නම් හවස් වෙලා එන්න ඕනේ. මට කියන්න අමතකුණානේ මෙතන ටිකට් එක වෙන්නේ රුපියල් 200යි. ඒ වගේම මෙතන පාකින් ගැන වද වෙන්න දෙයක්වත් නැහැ. මෙතන ලොකු පාකින් ඒරියා එකක් තියෙනවා. අපි ආවේ හවස් වෙලා හින්දා මෙතන ලොකු සෙනගක් හිටියෙත් නැහැ. ඉතින් ගාඩන් එක වටේම අපි නිදහසේ මෙන්න මේ වගේ මේ ලස්සන පාරෙන් ඇවිදගෙන ගියා. ඒත් එක්කම අපි ආවේ හවස් වෙලා හින්දා හවසට ඉර බැහැගෙන යද්දි තියෙන ලස්සන මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වුණා. ඔයා කොළඹ අවට කෙනෙක් වෙලත් තවම මේ ගාඩන් එකට ගිහින් නැත්නම් ඉක්මනටම ඔයාගේ පාර්ට්නර් එක්ක ඔයාගේ යාළුවෝ එක්ක ගිහිල්ලා මේ ගාඩන් එකේ ලස්සන බලලා එන්න. මට ඇත්තටම පුදුමයි මෙච්චර ලස්සන ගාඩන් එකක් මේ තරම් ජනාකීර්ණ කොළඹ නගරෙ මැද තියෙනවා කියන එක. කොළඹ අවට ඉන්න බිසි ලයිෆ් එකක් ගත කරන කෙනෙක්ට වුණත් පොඩි වෙලාවකට මෙතනට ඇවිල්ලා ඔයාගේ හිත නිදහස් කරගෙන යන්න පුළුවන් තැනක් විදිහට මේ වෙට්ලන්ඩ් පාක් එක කියන්න පුළුවන්. ඉස්සරහට තවත් ලස්සන travel vlogs බලන්න ආස අය මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම reels, short videos, mini vlogs බලන්න කැමති අය FB page එක වගේම TikTok account එකත් follow කරලා තියාගන්න. වීඩියෝ එක බලපු හැමෝටම thank you so much. මෙහෙට යන්න ආසාවෙන් හිටපු හැමෝටම ඉක්මනටම යන්න ලැබෙන්න කියලාත් මම wish කරනවා. තවත් අලුත් travel vlog එකකින් ඉක්මනටම හම්බෙමු. Bye.